හැමෝටම සුබ දවසක් වේවා. මේ තමයි ඕකිඩ් රේ අපේ පළවෙනි ප්ලාන්ට් සේල් එක. එතකොට මම දැන් ඔයාලට අපේ විකුණන්න තියෙන ප්ලාන්ට්ස් ටික පෙන්වන්නම්. මේ තමයි පළවෙනි ප්ලාන්ට් එක. මේක ඇග්නොනිමා වර්ගයක්. මේ පැලේ වෙන්නේ රුපියල් 100ක මුදලක් විතරයි. එතකොට දැන් ඔයාලට පේන්නේ දෙවෙනි ප්ලාන්ට් එක. මේකත් ඇග්නොනිමා එකක්ම තමයි. මේක වෙන්නේ රුපියල් 200ක්. මේකේ කොලේ ගත්තොත් කොලේ ටිකක් දිගයි. මේ තියෙන අංක 3 පැලය. මේකත් ඇග්ලොනිම වර්ගයක්මයි. මේක වෙන්නේ රුපියල් 200ක මුදලක්. මේ තමයි අංක 3. මුදල රුපියල් 200යි. මේ තියෙන 4 වෙනි පැලය. මේකේ පැල දෙකක් තියෙනවා. මේකේ ටිකක් කොලේ ගත්තොත් ටිකක් ලොකු වෙනවා. මේ පැලයක් වෙන්නේ රුපියල් 300ක මුදලක් විතරයි. මේ තියෙන්නේ 5 වෙනි පැලය. මේකේ පත්‍ර පොඩ්ඩක් සුදු වෙනවා. එතකොට මේක වෙන්නේ රුපියල් 100ක මුදලක් විතරයි. මේ තියෙන 6 වෙනි පැලය. මේක රුපියල් 250ක් වෙනවා. මේකේ පැල දෙකක් තියෙනවා. මේ තියෙන්නේ 7 වෙනි පැලය. මේක නම් පොඩි පැලයක්. මේක රුපියල් 150ක් වෙනවා. කොලේ බලන්න කොලේ ලස්සනම ලස්සනයි. ඉතින් ඔයාලට මේක ගන්න පුළුවන්. මේ තියෙන 8 වෙනි පැලය. මේක කැලතියා වර්ගයක්. මේක රුපියල් 200ක් වෙනවා. මේ තියෙන 9 වෙනි පැලය. මේක රුපියල් 200ක් වෙනවා. මේකේ කොලේ ටිකක් දිගයි. ඒ වගේම තමයි රෝස පාටින් වගේ ඉරි ගිහිල්ලා තියෙනවා. මේකේ දැනට අපි ළඟ පැල 3ක් තියෙනවා. ඒක ගන්න පුළුවන්. මේ තියෙන 10 වෙනි පැලය. මේකත් රුපියල් 200ක් වෙනවා. මේකත් ලස්සන පැලයක්. මේ තියෙන අංක 11 පැලයක්. එතකොට මේක රුපියල් 150ක් වෙනවා. මේ තියෙන 12 වෙනි පැලය. එතකොට මේකේ පොඩි වයිට් ප්‍රින්ට් එකක් තියෙනවා. මේ පැලය වෙන්නේ රුපියල් 200ක් විතරයි. මම මේකේ මදර් ප්ලාන්ට් එකකුත් ඔයාලට පෙන්වනවා. මේ තියෙන්නේ 13 වෙනි පැලය. මේකේ තියෙන්නේ පින්ක් ට්‍රාන්සිෂන් එකක් තමයි තියෙන්නේ පැලේ. එතකොට මේ පැලය රුපියල් 200ක් වෙනවා. මේ තියෙන 14 මේක කැලතියා පැලයක්. පොඩි පත්‍ර තියෙන එකක්. මේකේ පැලයක් රුපියල් 200ක් වෙනවා. මේ තියෙන 12 වෙනි පැලේම මදර් ප්ලාන්ට් එකක්. මට ඒක කලින් පෙන්වන්න බැරි වුණා. මෙන්න මේ වගේ ලස්සන කොළ තියෙන පැලයක් තමයි ඔයාලට හම්බෙන්නේ. මේ තියෙන 15 වෙනි පැලය. මේකෙත් ලස්සන පත්‍ර තියෙනවා. හැඩය වෙනස් මේ කොළවල. මේක පීස් ලීලි එකක්. මේක පැලයක් 200යි. මේකත් ලස්සන පත්‍ර තියෙන ශාකයක්. එතකොට මේක රුපියල් 400ක් වෙනවා. මේකේ මම මදර් ප්ලාන්ට් එකකුත් ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන මදර් ප්ලාන්ට්ස්. මේකේ කොළේ ගොඩක් ලොකු වෙනවා. ඒ වගේම තමයි ලස්සන කොළයක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කොළයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන 18 වෙනි එක. අපි මේක මේ යකාමල් කියලාත් හඳුන්වනවා. මේකේ පැලයක් රුපියල් 200යි. මේ තියෙන රතු පාට පොඩි කොළ තියෙන පැලයක්. මේක රුපියල් 100ක් වගේ මුදලක් තමයි වෙන්නේ.
මේ තියෙන 20 වෙනි පැලය මේ කලකොල වර්ගයක්. මේකේ සුදු කොළ මිශ්‍ර වර්ණයක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ ඒකෙම කොළයක්. මද ප්ලාන්ට් එකක්. එතකොට මෙන්න මේ වගේ පැල 4ක් ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 100 ගානේ. එතකොට මේ තියෙන්නේ පරවි ඕකිඩ් පැලයක්. මේක සුදු පාටයි. එතකොට මේකේ මල් ගොඩක් පිපෙනවා. මේක රුපියල් 200ක් වගේ මුදලකට ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන 21 වෙනි පැලය මේ තියෙන 22 වෙනි පැලය මේකත් කොළ පාට ඕකිඩ් මලක් පිපෙනවා. මේක රුපියල් 350ක් වෙනවා. මේ තියෙන්නේ 23 වෙනි පැලය. මේකේ ලස්සන පත්‍ර තියෙන පැලයක්. මේක රුපියල් 100ක් වගේ මුදලක් තමයි වෙන්නේ. මේ තියෙන 24 වෙනි පැලය මේක පඳුරක් විදියට තමයි හැදෙන්නේ. එතකොට මේ පැලය වලට රුපියල් 200කට ගන්න පුළුවන්. මෙතන පඳුරු දෙකක් තියෙනවා. මේ තියෙන 25 වෙනි පැලය මේක සුදු කොළ මිශ්‍ර පත්‍රයක් තමයි තියෙන්නේ. මේක රුපියල් 250කට ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ වගේ කොළ ලොකු වෙනවා. මේ තියෙන 26 වෙනි පැලය මේකේ පැල 3ක් තියෙනවා. එකක් තියෙනවා ලොකු පැල දෙකක් තියෙන එකක්. ඒක වෙන්නේ රුපියල් 250යි. ඒ වගේම තමයි පොඩි පැලයක් තියෙනවා. ඒක 150ක් තමයි වෙන්නේ. මම මේකේ මද ප්ලාන්ට් එකකුත් ඔයාලට පෙන්නනවා. මෙන්න මේ වගේ තමයි. එතකොට මේකේ කොළේ තියෙන්නේ. කොළේ ලොකු වෙනවා. ඒ වගේම තමයි වෙනස් හැඩයකට තමයි තියෙන්නේ. එතකොට මේ පැල දෙකක් ලොකු පැල දෙකක් තියෙන එක 250කට ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන 27 වෙනි පැලය මේක සැරියොත් මුගලන් පැලයක්. එතකොට මේකේ හරිම ලස්සන සුවඳක් එක්ක තියෙන දම්පාට මලක් තමයි එන්නේ. මම ඔයාලට මේ මලක් පෙන්නන්නම්. මේ තියෙන මේ මලක්. එතකොට මේ වගේ මුළු ගහම පිරෙන්න මල් එන පැලයක් තමයි මේක. ඒක රුපියල් 200ක් වෙනවා. මේ තියෙන ඊළඟ පැලය මේක අපිට හදන්න පුළුවන් අර බෝඩරේට හදන්න පුළුවන් පැලයක්. මේක රුපියල් 100ක් වගේ මුදලක් තමයි වෙන්නේ. මේ තියෙන 29 වෙනි පැලය මේක සැන්සවේරියා පැලයක්. මේකේ වර්ග දෙකක් තියෙනවා. මේ තමයි පළවෙනි වර්ගය. මේකේ කොළ පාටයි. මේක රුපියල් 150යි. ඊළඟට මේ තියෙන අනිත් සැන්සවේරියා වර්ගය. මේකේ පැලයක් රුපියල් 150ක් වෙනවා. මේ තියෙන එතකොට 31 වෙනි පැලය මේක රෝස පාට සහ අලු පාට වගේ මිශ්‍ර පැලයක්. මේක රුපියල් 100ක් වෙනවා. අදට එතකොට අපි මේ පැල ටික තමයි ගෙනාවේ. ඉතිරිය තව ඔයාලා මල් පැල ගන්න කැමති නම් අපි මේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. ඔයාලට ඕනේ පැලේ මොකක්ද කියලා අපිට. අපි ළඟ තව පැල ගොඩක් තියෙනවා. ඒතර අපි ඒව ගැනත් ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් හිතනවා මේ පැලවලින් ඔයාලා පැල මිලදී ගනී කියලා. ඉතින් හැමෝටම සුබ දවසක්.